බොහෝ මිනිස්සු පිරිසක් තමන්ගේ වන දවස ඇතුළතදී තමන්ගේ හිසේ කුමක් වූ වේදනාවක් පසුතැවීමක් එක්ක කල්ගෙවනවා වගේම සමහර අවස්ථාවලදී බොහෝමයක් මිනිස්සු තමන්ගේ දවස අවසන් කරන්නේ හිසේ මහා වේදනාවන් පසුතැවීම් කලකිරීම තමන්ගේ ජීවිතයේ ඇතුලේ හොඳින්ම ඉතුරු කරගෙන සමහර විට කලින් දවසේ සිද්ධ වුණ සිද්ධියක් හේතුවෙන් නැතිනම් හෙට දවසේ සිද්ධ වෙයි කියලා හිතෙන සිද්ධියක් හේතුවෙන් එහෙමත් නැතිනම් මේ මොහොතේ තමන්ගේ ජීවිතයේ සිද්ධ වුණු සිද්ධියක් හේතුවෙන් බොහෝ අවස්ථාවලදී මිනිස්සු සෑම විටම තමන්ගේ මානසික අභ්‍යන්තරය ඇතුලේ දුක් වේදනාවන් සංගවගෙන සෑම විටම ජීවත් වෙනවා. ලොව සුප්‍රකට ආධ්‍යාත්මික ගුරුවරයා රූමී වරක මෙන්න මේ විදිහට කියනවා. ඔබ ජීවිතයේ අත්විඳින වේදනාවන් සියල්ල ඇතුළෙම අන්නේ වේදනාවන් සුවපත් වෙන්න අදාළ පිළිතුරු හොඳින්ම පවතිනවා. අන්නේ විදිහට තමයි රූමී ඔබට කියන්නේ. ජීවිතයේ ඔබට මුහුණ දෙන්නට සිද්ධ වන බාහිර සිද්ධි නිසාවෙන් ඔබේ මානසික අභ්‍යන්තරයේ හටගන්න සියලුම මානසික වේදනාවන් කලකිරීම වලට පිළිතුරු ඔබේම මානසික අභ්‍යන්තරයේ හොඳින්ම පවතිනවා. ලෝකේ තවමත් අලවි වාර්තා තබමින් අලවි වන මිනිස් මනසේ සාමය පිළිබඳව එතෙක් මෙතෙක් කාලයකට බිහි වූ විශිෂ්ටතම කෘතිය පවරුප් නව් රචනා කරන එක්හා ටෝලේ තමන්ගේ කෘතිය ඇතුලේ හරි ලස්සන කියමනක් මෙන්න මේ විදිහට කියනවා. ඔබ අත්විඳින සියලුම මානසික වේදනාවන් සියල්ල ඔබ විසින්ම ඔබේ මෝඩ චින්තනයේ ප්‍රතිඵලයක් හැටියට ඇති කරගත්ත ඒවා පමණක්මයි කියලා එක්හා ටෝලේ ඔබට කියනවා. ඔබේ ජීවිතයේ ඔබ මානසිකව විඳවන දුක් විඳින සියලු කාරණාවන් ඔබ විසින්ම කුඩා කාලයේදී ඉඳලා නිර්මාණය කරගත්ත හිතලු ගොඩක නිර්මාණයක් පමණක්මයි. ඉතින් ඔබේ ජීවිතයේ ඇතුලේ මේ මොහොත වෙනකොටත් ඔබ කුමක් හෝ දුකකින් කනස්සල්ලකින් ගත කරනවා නම් ඔබේ ජීවිතයේ පවතින දුක් කම්කටොළු කලකිරීම වලින් ගැලවිලා ඔබේ ජීවිතයේ නිදහසේ සාමකාමීව ගෙවා දමන්න එක්හා ටෝලේ විසින් රචිත Power of Now කියන කෘතියාශ්‍රය කරගෙන පියවර 5කින් ඔබේ මනස මොළය පුහුණු කරන්නේ කොහොමද කියලා කියා දෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් සූදානම් වෙන්නේ. ඔබේ ජීවිතයේදී ඔබ අත්විඳින පසුතැවීම් දුක් වේදනා වලින් නිදහස් වෙලා ජීවිතේ නිදහසේ ඉදිරියට අරන් යන්න එක්හා ටෝලේගේ Power of Now කෘතියට අනුව ඔබ විසින් තේරුම් ගත යුතු පළවෙනි කාරණාව පළවෙනි පොයින්ට් එක. අන්න එක තමයි life is always just present moments. නැතිනම් ජීවිතය කියන්නේ එකදු එක මොහොතක් බව හොඳින් තේරුම් ගන්න. ඔබේ ජීවිතයේ ඔබ දුක් විඳින කාරණා වලින් 99%ක්ම එක්ක ඔබ මියගිය අතීතයෙන් අරගත් ඒවා නැතිනම් තවමත් උදා නොවුණු අනාගතය ගැන හිතලා ඔබ ඇති කරගත් ඒවා පමණක්මයි. බොහෝ දුරට ඔබ ගෙවා දමන මේ මොහොතේ ඔබට ජීවිතේ කිසිදු ප්‍රශ්නයක් නැති තරම්. ඒ තරම්ම මේ මොහොත නැවුම් ඒ වගේම අලුත්. එක්කා ටෝලේ කියන විදිහට ඔබෙත් මගේ ජීවිතය කියන්නේ සිද්ධි ගොඩක එකතුවක් පමණයි. මේ වෙනස් වෙන විශ්වයේ ඇතුලේ මොහොතින් මොහොතට අලුත් සිදුවීම් වලින් එකතු වෙලා තමයි ඔබේ ජීවිතය මගේ ජීවිතය හැම විටම සෑදෙන්නේ. බොහෝ මිනිස්සු පිරිසක් විශ්වාස කරන්නේ අපේ ජීවිතයේ ඇතුලේ ඇත්තටම කාලයන් 3ක් පවතිනවා කියලා. නැතිනම් අතීතය අනාගතය වර්තමානය කියලා කොටස් 3කට බෙදන්න බොහෝ මිනිස්සු පිරිසක් පුරුදු වෙලා ඉන්නවා. ඇත්තටම ඔබට ජීවිතය කියලා විඳින්න දරා ගන්න තියෙන්නේ ඔබ මුහුණ දෙන අන්න ඒ මොහොත විතරයි. අන්න ඒ සිද්ධිය විතරයි. අතීතය අනාගතය කියන්නේ අපේ හිතලුවක් විනා කිසිදු විටක යථාර්ථයක් නොවන දෙයක්මයි. හොඳින් මතක තියාගන්න ජීවිතය කියන්නේ හරහට අදින තිරස් රේඛාවක් නොවේ. නැතිනම් අතීතය අනාගතය වර්තමානය කියන කාලය නොවේ. ඇත්තටම ජීවිතය කියන්නේ සිරස් රේඛාවන් ගොඩක එකතුවක්. නැතිනම් අපේ ජීවිතයේ ඇත්තටම පවතින්නේ තනි සිරස් රේඛාවක නැත්තම් එකම එක මොහොතක පමණයි. ඉතින් ඔබේ මේ මොහොතට කලින් සිද්ධ වුණු දේවල් සිද්ධ වෙලා ඉවරයි. ඒවා ඒ විදිහටම ඒ තැන්වල නැහැ. ඒ වගේ සෛලයක් ගානේ වෙනස් වෙලා කියන අන්නේ යථාර්ථය ඔබට තේරුම් ගන්නට පුළුවන් නම් ඒත් එක්ක ඔබ උදා වෙයි කියලා බයෙන් ඉන්න අනාගතේ තවමත් උදා නොවුණු ඔබගේම මනසේ ප්‍රොජෙක්ෂන් එකක් හිතලුවක් බව හොඳින්ම තේරුම් ගන්න. ජීවිතේ ඔබට පාලනය කරන්න පුළුවන් මේ මොහොත විතරයි. මේ මොහොතේ සතුටින් ඉන්න එක පමණයි. මේ මොහොතේ තෝරාගෙන තමන්ගේ වැඩ කටයුතු කරන එක පමණක්මයි. අතීතය හෝ අනාගතය ගැන දුක් වීම කියන්නේ අන්තිම මෝඩ ක්‍රියාවක්.
අන්නේ විදිහට තමයි එක්කාට් ටෝලේ තමන්ගේ කෘතිය ඇතුලේ මේ මොහොතේ තියෙන වටිනාකම පළවෙනි පොයින්ට් එක ඇතුලේ හරි ලස්සනට පැහැදිලි කරන්නේ. මීළඟට ඔබේ ජීවිතේ පවතින පසුතැවීම් දුක් කම්කටොළු වලින් ගැලවිලා ඔබේ ජීවිතයේ නිදහසේ සතුටින් ඉදිරියට අරන් යන්න ඔබේ මනස පුරුදු පුහුණු කරන්න එක්කාට් ටෝලේගේ Power of Now කෘතියට අනුව ඔබ විසින් තේරුම් ගත යුතු දෙවන කාරණාව දෙවන පොයින්ට් එක. අන්න එක තමයි you are not your mind. නැතිනම් ඔබ යනු ඔබේ මනස නොවේ. ඔබ කුඩා දරුවෙක් විදිහට මේ ලෝකයට එනකොට ඔබේ ආත්මය ඊටාම නැවුම් ඊටාම සතුටින් පිරුණු එවැගේම විශාල ශක්තියක් ගැබ්බුණු දෙයක් හැටියට තමයි එක්කාට් ටෝලේ හඳුන්වන්නේ. කුඩා කාලයේදී ඔබේ මනසට කිසිදු මතකයක්, සිතුවිල්ලක්, සංකල්පයක් ඇතුළත් නොවු නිසා ඔබ සතුටින් නිදහසෙන් ජීවිතේ ගත කරන්නට වුණා. නමුත් ටිකෙන් ටික ඔබේ වයස මුහුකුරා යනවත් එක්කම ඔබේ මනසට විවිධ තොරතුරු, විවිධ සංකල්ප ටිකෙන් ටික සංස්කෘතියෙන්, ඔබ ඉන්න පරිසරයෙන්, ආගමෙන් ඇතුල් වෙන්න පටන් ගත්තා. අන්නේ විදිහට මේ ලෝකයේ වැඩ කළ යුත්තේ මෙහෙමයි කියලා ඔබේ මනසේ ඇතුළත් කරපු ඩේටා තොගය, ප්‍රෝග්‍රෑම් එක තමයි ඔබව හැම විටම අවුලවන්නේ, ඔබව හැම විටම ගින්දරට පත් කරන්නේ. අන්නේ ඔබේ මනසේ පවතින තොරතුරු මාලාව ඔබ ඉපදෙනකොට රැගෙන ආව දෙයක් නොවෙයි. එය බාහිරින් ඔබට ටිකෙන් ටික ඇතුළත් කළ දෙයක් පමණක්මයි. ඔබේ සිහිය පවතින ආත්මය නැතිනම් උඩුසිත කියන්නත් පුළුවන්. අන්න ඒ කොටස කියන්නේ ඔබ පමණයි. එවැගේම ඔබේ යටිසිත කියන්නේ ඔබට නිතර සිතුවිලි එවන ඔබේ මනස කියන්නේ පොඩි කාලේ ඉඳලා ඔබ එකතු කරගත්ත තොරතුරු මාලාවක් පමණයි කියලා තමයි එක්කාට් ටෝලේ ඔබට කියන්නේ. ඉතින් මෙන්න මේ කාරණාවේදී එක්කාට් ටෝලේ ඔබට කියන්නේ ඔබේ මනස කියන්නේ ඔබේ ආත්මය කියන්නේ කාරණා දෙකක් බව හොඳින්ම තේරුම් ගන්න කියන කාරණාව. මීළඟට ඔබේ ජීවිතේ පවතින පසුතැවීම් වලින් දුක් වේදනා වලින් නිදහස් වෙන්න ඔබ විසින් ඔබේ මනස පුහුණු කරන්න තේරුම් ගත යුතු අනුගමනය කළ යුතු කාරණා අංක 3 point number 3. අන්න එක තමයි all problems are illusion of the mind. නැතිනම් ඔබේ ජීවිතේ ඔබට පවතින සියලුම ප්‍රශ්න ඔබේ මනසින් පැන නගින බොරු මායාවක් පමණක්මයි. ඔබ ඉපදුණු අලුත ඔබේ ජීවිතයට සිද්ධ විය යුතු හොඳ දේවල් මෙන්න මේ දේවල්, එවැගේම ඔබේ ජීවිතයට සිද්ධ නොවිය යුතු නරක දේවල් මෙන්න මේ දේවල්, මෙන්න මේ කියන අදහස ඔබට සත පහකට තිබුණේ නැත. ඔබට කිසිදු සංකල්පයක් ගැන, කිසිදු දෙයක් පිළිබඳව මතකයක් ඔබේ මනසේ රැඳී පැවතුනේ නැත. ඔබේ ජීවිතයේ කෙනෙක් ඔබව හැරදාලා යනකොට අඬන්න කියලා ඉගැන්නුවේ ඔබේ කුඩා කාලයෙන් පසුවයි. එවැගේම ඔබේ ජීවිතයට කෙනෙක් ලං වෙනකොට hina වෙන්න කියලා ඉගැන්නුවේ ඔබේ කුඩා කාලයෙන් පසුවයි. නැතුව ඔබට හැරයාම්, එක්වීම, නැතිවීම, ඇතිවීම, හොඳ නරක මෙන්න මේ කියන දේවල් පිළිබඳව කිසිදු අදහසක් නැතුව ඔබේ මනස හිස්ව මතකයෙන් තොරව පැවතුණු නිසා ඔබ කුඩා කාලේ නිදහසේ ඔබේ හදවතට ආත්මයට අවංකව ජීවිතය සතුටින් ගත කළා. අද ඔබට යම්කිසි කාරණාවක් නිසා දුක ඇති වෙනවා නම්, තරහව ඇති වෙනවා නම්, එවැගේම බිය ඇති වෙනවා නම් මේ සියලු කාරණාවලට මුල ඔබේ මනසට පොඩි කාලේ ඉඳලා ඇතුල් කරපු තොරතුරු නැතිනම් ඔබේ මනසේ දැනට තැම්පත් වෙලා තියෙන මතකයත් එක්ක ගබඩා වෙච්ච ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඔබේ ජීවිතේ විඳවන සියලු කරුණු කාරණා ඔබ විසින් self created නැතිනම් ඔබේ මනසට දාගත්ත තොරතුරු මත ඇති කරගත් ඒවා බව හොඳින් තේරුම් ගන්න. මීළඟට ඔබේ ජීවිතේ පවතින පසුතැවීම් වලින්, දුක් කම්කටොළු වලින් ගැලවිලා මානසික නිදහසෙන් සතුටින් ජීවිතේ ඉදිරියට යන්න එක්කාට් ටෝලේ යෝජනා කරන ඔයා විසින් ඔයාගේ මනස ප්‍රැක්ටිස් කරන්න තේරුම් ගත යුතු කාරණා අංක 4. අනේ කාරණාව තමයි do not resist, learn to respond. නැතිනම් සංවේදීව ප්‍රතික්‍රියා කරනවා වෙනුවට සාමයෙන් ප්‍රතිචාර දැක්වීම ඉගෙන ගන්න. ඔබ යම්කිසි සිද්ධියක් නිසා, ඔබ පුද්ගලයෙක් නිසා තරහ ගන්නවා නම් ඒ තරහ ගන්නේ ඔබේ මානසික අභ්‍යන්තරේ නැත්තම් මනසේ තියෙන ඒ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රතිඵලයක් හැටියට. නැතිනම් ඔබ ලෝකයේ කරන්න අකමැති කැමති කියලා වර්ග දෙකකට බෙදාගත්ත සිද්ධි ඔබ ඉදිරියේ වෙනකොට අන්නේ ඒ අවස්ථාවන් වලදී ඔබේ මනස ඔබව සංවේදීව ප්‍රතිචාර දක්වන්න සිතුවිලි එවන්න ක්‍රියාත්මක වෙනවා. ඔබේ මනස පිළි අරන් තියෙන ආකාරයට
අකමැති දෙයක් බාහිර ලෝකයෙන් වෙනකොට ඔයාට තරහ ගන්න කියන ආවේගය හැඟීම සිතුවිල්ල ඔයාගේ මනස විසින් ඔයාගේ උඩුසිතට නැත්තම් සිහිය තියෙන මානසික ස්වභාවයට එවනවා. ඒත් එක්ක යම් කිසි කෙනෙක් ඔයාව හැරදාලා යනකොට ඔයාට හිත රිදෙන වචන කියනකොට මනසේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ අන්නේ වචන කියන්න හොඳ නැහැ. අන්නේ සිද්ධි නිසා ඔයාට දුක ඇතිවෙන්න ඕන කියන ලෙවල් එකට නම් අනිවාර්යෙන්ම මනස ඔයාව ඉමෝෂනලි පුෂ් කරනවා, ට්‍රිගර් කරනවා. අන්නේ අවස්ථාවේදී දුක් වෙන්න, අඬන්න, වැළපෙන්න කියලා. අන්නේ විදිහට අපි සිහියක් නැතුව අපේ මනස කියන විදිහට අපි ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් අපිට දිගින් දිගටම දුක් වීම උරුම වෙනවා. ඒ වගේම මානසික සහනය, සතුට කාලයත් එක්ක නැති වෙන්නට පටන් ගන්නවා. ඔබේ බාහිර පරිසරයේ යම්කිසි දෙයක් වෙනකොට ඔබේ මනස කියන දෙයට එකඟ නොවි ඔබට අවශ්‍ය ප්‍රතිචාරය රෙස්පොන්ඩ් එක දෙන්න ඔබට ඉගෙන ගන්න පුළුවන් නම් අන්න එවිට ඔබේ මනස සාමකාමී වෙන්න ටිකෙන් ටික පටන් ගන්නවා. හොඳින් මතක තියාගන්න ඔබේ ජීවිතයේ සුක්කානම තියෙන්නේ ඔබ අතේ. ඔබේ මනස මොන දේ කිව්වත් ඔබේ බාහිර පරිසරයේ ඇතිවෙන දෙයකට ඔබේ මනස මොන විදිහට ප්‍රතිචාර දක්වන්න කිව්වත් ඔබට පුළුවන් කැමති රෙස්පොන්ඩ් එක, කැමති ප්‍රතිචාරය ඔබට ගැලපෙන ආකාරයෙන් දක්වන්න. හොඳින් මතක තියාගන්න බාහිර පරිසරයට ඉමෝෂනල් වීම, සංවේදී වීම කියන්නෙම ඔබේ මනසේ උගුලක්, මනස මගින් නිර්මාණය වෙලා තියෙන බොරු දෙයක්. බාහිර පරිසරයේ දේවල් වලට මනස කියන විදිහට අපි උඩුසිතින් ප්‍රතිචාර දක්වන්න සිහිය පාවිච්චි කරලා කරන්න අපේ දුක, කනස්සල්ල, ඒ වගේම තරහව, ආවේග නිසා අපේ ජීවිතයේ මානසික සැනසීම නැති වෙන්නට පටන් ගන්නවා. ඉතින් මනස කියන දෙයට ප්‍රතිවිරුද්ධ දේ වාට කරන්න පුළුවන් නම්, බාහිර දේ සිද්ධ වෙනකොට ඒවා දරා ගන්න තීරණය වාට හයියෙන් අල්ලන් ඉන්න පුළුවන් නම් අන්න එක ප්‍රැක්ටිස් කරන්න ඔයාගේ මනස සමනය වෙනවා, සාමයටපත් වෙනවා. මනස තේරුම් ගන්නවා මේ මිනිස්සයා මේ සිතුවිලි ගැන වැඩිපුර හිතන්න කැමැත්තක් නැහැ කියන කාරණාව. ඔබේ මනස කැමති නිතර ඔයාගේ සිහියට සිතුවිලි එවලා ඔයා හිත ඉන්නවා දකින්න, දුක් වෙවි ඉන්නවා දකින්න, මොනවා හරි ගැන කල්පනා කර ඉන්නවා දකින්න. අන්න එකට අවස්ථාව නොදී කිසිම දෙයක් සීරියස් නොගෙන, සංවේදී නොවි, ඒ එවන සිතුවිලි වලට ට්‍රිගර් නොවි අන්නේ දේවල් දරා ගන්න ටික පුහුණු වෙන්නවාට පුළුවන් නම් ඔයාගේ මනස සාමකාමී බවට පත් වෙනවා. අන්න ඒ හරහා ඔයාගේ සතුට නැවත හිත ඇතුලේ, ඔයාගේ ආත්මය ඇතුලේ ඇති වෙන්න පටන් ගන්නවා. මීළඟට ඔයාගේ ජීවිතේ පවතින පසුතැවීම්, දුක්ඛම් කටළු වලින් මිදෙන්න ඔයාගේ මනස පුරුදු පුහුණු කරන්න ඔයා තේරුම් ගන්න අවශ්‍ය එක්හාට් ටෝලේ තමන්ගේ Power of Now කියන පොත ඇතුලේ සඳහන් කරන බලවත් පස්වෙනි පොයින්ට් එක, පස්වෙනි කාරණාව. අනේක තමයි be aware of your thoughts. එක්හාට් ටෝලේ කියන විදිහට ඔයාගේ මනසින්, ඔයාගේ සිහියට, ඔයාගේ උඩුසිතට එන සිතුවිලි කිසිසේත්ම ඔබ නොවේයි. ඒ සියල්ල මනස විසින් නිර්මාණය වෙලා ඔයාගේ සිහියට එන දේවල් පමණක්මයි. ඔයා බාහිර ලෝකයට මූණ දෙන්න යනකොට ඔයාගේ මනස ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට නැතුව බාහිර ලෝකයේ වැඩ කරනකොට ඔයාගේ මනස ඔයාට තරහව, බය, භීතිය, දුක, කනස්සල්ල මේ කියන හැඟීම් වෙලාවෙන් වෙලාවට ඔයාගේ උඩුසිතට එවනවා. ඒත් එක්ක ඔයා නිකන් ඉන්නකොට, කිසිම වැඩක් නොකර ඉන්නකොට, යම් කිසි විටක වැඩ කර ඉන්නකොට අතීතයේ හෝ අනාගතේ ඔයා කරපු දෙයක් නැතිනම් කරන්න ඉන්න දෙයක් මේ වගේ මොනියම් කාරණාවක් හේතු කොටගෙන හරි ඔයාගේ සිහියට ඔයා වැඩ කරගෙන ඉන්නකොට මනස ඔයාට සිතුවිලි හදලා එවනවා. ඉතින් මෙන්න මේ පස්වෙනි අවසාන කාරණාවේදී එක්හාට් ටෝලේ කියන්නේ අන්නේ ඔයා නොවන මනස හදලා එවන සිතුවිලි වලට හසු වෙන්න එපා, ඒවට ට්‍රිගර් වෙන්න එපා, ඒවට ප්‍රතික්‍රියා නොකර මනස තේරුම් ගන්න උත්සාහ කරන්න කියන කාරණාව. ඔයා සිහියෙන් තමන්ගේ දවසේ වැඩ කටයුතු කරගෙන යනකොට සමහර විට ඔයාගේ මනස අතීතයෙන්, අනාගතයෙන් හෝ යම්කිසි හැඟීමකින් ඔයාට සිතුවිලි, හැඟීම් ඔයාගේ උඩුසිතට, සිහියට එවන්න පුළුවන්. අන්න ඒ දේවල් හොඳින් තේරුම් ගන්න. අන්න ඒ දේවල් මෙන්න මේවා අතීතයෙන් එන්නේ, මේවා අනාගතයෙන් එන්නේ, මේ මගේ මනසේ තියෙන ප්‍රෝග්‍රෑම් එක හරහා යන්නේ කියන දේ තේරුම් අරන් ඒවට ට්‍රිගර් නොවි, ඒවට ප්‍රතිචාර නොදක්වා, ඒවා ඉග්නෝ කරලා, ඒවා ගණන් ගන්න නැතුව ඉන්නකොට කාලයක් අන්නේ විදිහට තමන්ගේ මනස තේරුම් ගන්නකොට ඔයාගේ සිතුවිල්ලට ඔයා සිහියෙන් ඉන්න ගමන් ඒවා පැත්තකට දානකොට මනස සමනය වෙන්න, සාමයටපත් වෙන්න පටන් ගන්නවා. වගේම ජීවිතේ කිසිදු ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න ඔයාගේ මනස ට්‍රේන් වෙනවා. ඔයා සිහියෙන් වැඩ කරන ගමන් ඔයාගේ මනස ගැන පොඩි ඇලර්ට් එකකින් ඉන්නකොට මනස හැම වෙලේම තමන්ව හිතන්න පොළඹවන්න විවිධාකාරයේ සිතුවිලි වාට එවන බව ඔයා තේරුම් ගන්නකොට
අන්නේ දේවල් ගැන හිතලා තේරුමක් නැති බොරු දේවල් කියලා තේරුම් ගන්නකොට ඔයාගේ සිහිය තියුණු වෙලා ඔයාගේ මනස සමනය වෙන්න පටන් ගන්නවා. සමහර අවස්ථාවලදී මනසේ වන සිතුවිලි වලට ඔයා අසු වෙලා ඒවත් එක්ක යම්කිසි කාලයක් හිතන්න පෙළඹෙන්න පුළුවන්. නමුත් කිසිම ගැටලුවක් නැහැ. සිහියෙන් නැවත තමන්ගේ වැඩේට යන ගමන් තේරුම් ගන්න ඕන මේ මනස මාව හසු කරගන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා කියන කාරණාව. ඒත් එක්ක සිහියෙන් වැඩිපුර කාල සීමාවක් තමන්ගේ වැඩේ ඉන්න තමන්ගේ සිහිය ප්‍රැක්ටිස් කළ යුතු වෙනවා ඔයා. ඉතින් අන්න ඒ විදිහට පස්වන කාරණාවේ සඳහන් වෙන විදිහට වගේ මනස පුහුණු කරන්න ගත්තාම ඒ වගේම සඳහන් කරපු මනස සම්බන්ධ අනෙකුත් කාරණා 4 ඔයාට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් නම් ඔයාට වගේ මනස පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙනවා වගේම ඔයාට ලෝකයක් එක්ක ට්‍රිගර් නොවි පෙළඹවීම් ඇති කර නොගෙන ඔයාගේ මනසේ සාමය තියාගෙන ජීවිතේ ඉස්සරහට යෑමේ හැකියාව හොඳින්ම ලැබෙනවා. ඉතින් අවසාන වශයෙන් මං ඔබට මෙන්න මෙහෙම එක්කාට් ටෝලේ පොතේ සඳහන් කරන වැදගත් කාරණාවක් කියනවා. ඔයා කියන්නේ ඔයාගේ මනස නෙමෙයි, ඔයාගේ ඩෙන්ටිටි එක. නැතිනම් ඔයාගේ නමවත්, ඔයාගේ රැකියාවවත්, ඔයා කැමති දේවල්වත් නෙමෙයි. සරලවම ඔයා කියලා කියන්නේ නිර්ව්‍යාජ අලුත් සිහිය පවතින ඔයාගේ පියෝ සෝල් එක නැතිනම් නැවුම් ආත්මය පමණයි කියලා එක්කාට් ටෝලේ ඔබට කියනවා. ඉතින් ඔබේ මනස වැඩ කරන හැටි තේරුම් ගන්න, සිහිය ප්‍රැක්ටිස් කරන්න. ඉන් අනතුරුව සතුටින් නිදහසේ ඉන්න ඔබේ ජීවිතය නිරන්තරයෙන්ම සැකසේවි. ඔබට ජය.